අවකාශයේ දෙස් විදෙස් පත් විමසුම දුබයි ලංකා පුවත් සමගින් මම හිමායා හේරත් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙතට. අල් සපා වීදිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය හරහා ගමන් කාලය මිනිත්තු 12 සිට 3 දක්වා අඩු කෙරෙයි. මේ වසරේ එමිරාත් රාජ්‍යයේ ජනතාවට හිමිවන මීළඟ දිගු සතියන්තය පිළිබඳ පුරෝකථනයක්. ජූලි මාසය සඳහා එමිරාත් රාජ්‍යයේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට. මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කටයුතු වසර 5කින් අවසන් කිරීමට පියවර. Tourism as a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. අල්සපා වීදිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය හරහා ගමන් කාලය මිනිත්තු 12 සිට 3 දක්වා අඩු කර ඇතැයි වාර්තා වනවා. ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ඩුබායි අල්සපා වීදිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය හරහා සැලකිය යුතු නාගරික වැඩි දියුණු කිරීමක් නිවේදනය කළා. මෙම මාර්ගයේ ගමන් කාලය මිනිත්තු 12 සිට මිනිත්තු 3 දක්වා විශාල ලෙස අඩු කිරීම මෙම මුලපිරීමේ අරමුණයි. දෛනික ගමනාගමන වැඩි දියුණු කිරීමට අමතරව මෙම ව්‍යාපෘතිය තිරසරභාවය ස්මාර්ට් සංචලනය සහ නාගරික කාර්යක්ෂමතාව සඳහා ඩුබායි දිගුකාලීන ඉලක්ක සඳහා සහාය වනු ඇති. අල් සෆා වීදිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ෂෙයික් සයිඩ් මාර්ගය සහ අල් වාසල් වීදිය අතර කිලෝමීටර් 1.5ක දුරක් ආවරණය කරනවා. ප්‍රධාන පාලම් දෙකක් සහ උමම් මාර්ග දෙකක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන අතර එමගින් කාර්යබහුල වේලාවන්හිදී තදබදය අඩු කිරීම අරමුණයි. ඊට අමතරව නව උමම් පද්ධතිය ප්‍රධාන මාංශාන්දිය අතර ඉහළ ධාරිතාවයකින් යුත් ගමනාගමනය හසුරුවනු ඇති අතර ප්‍රමාදයන් තවදුරටත් අඩු කරමින් ගමන් කාලය වැඩි දියුණු කරනු ඇති. අලුතින් ඉදිකරන ලද මන්තීරු පැයකට වාහන 12000කට වඩා සේවය කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ වසරේ එමිරාත් රාජ්‍ය ජනතාවට හිමිවන මීළඟ දිගු සති අන්තය පිළිබඳ පුරෝකථනයක් සිදු කෙරුණා. ජුනි 27 වන සිකුරාදා ඉස්ලාමීය අලුත් අවුරුද්ද සනිටුහන් කරමින් දිගු සතියන්තයකින් පසු අද දින සිට එමිරාත් රාජ්‍යයේ පදිංචිකරුවන් නැවත සේවයට පැමිණියා. එමිරාත් රාජ්‍යයේ නිල රජයේ නිවාඩු දිනයක් වන මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සැප්තැම්බර් 5 වන සිකුරාදාට යෙදෙතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව එම නිවාඩු දිනය තහවුරු වුවහොත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකීන් සඳහා තවත් දින 3ක සතියන්ත නිවාඩුවක් හිමිවනු ඇති. එමිරාත් රාජ්‍යයේ ජාතික දින සැමරුම් සනිටුහන් කරමින් වසරේ අවසාන රජයේ නිවාඩු දින දෙසැම්බර් 2 සහ 3 යන දිනවල යෙදෙන බව සඳහන්. නිවාඩු පිළිබඳ නිල නිවේදන ඉස්ලාමීය දින දර්ශන දිනයන් තීරණය කරන සඳ දැකීම මත රඳා පවතින අතර එමිරාත් රාජ්‍ය කැබිනට් මණ්ඩලය වාර්ෂිකව රජයේ නිවාඩු දින තහවුරු කරනවා. රජයේ හා පෞද්ගලික යන අංශ දෙක සඳහාම මේ යටතේ සමාන නිවාඩු ප්‍රතිලාභ හිමිවන බව වැඩිදුරටත් සඳහන්. ජූනි මාසය සඳහා එමිරාත් රාජ්‍යයේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ ගොස් තිබෙනවා. එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව අද ජූලි මාසය සඳහා ඉන්ධන මිල ඉහළ දැමීමක් නිවේදනය කළා. ඒ අනුව ජූලි 1 වන දින සිට එමිරාත් රාජ්‍යයේ පෙට්‍රල් සහ ඩීසල් සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකානු ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඇතුළුව ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වූ යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් මිලෙහි වැඩිවීමක් ඇතිවන බවට පුරෝකථනය කර තිබුණ අතර ඉන්පසු මිල වැඩිවීම සිදු කෙරුණා. ජූලි 1 වන දින සිට බලපැවැත්වෙන යාවත්කාලීන කරන ලද එමිරාත් රාජ්‍යයේ ඉන්ධන මිල ගණන් මෙසේයි. සුපර් 98 පෙට්‍රල් ලීටර එකට ඩිරම් 2යි ෆිල් 70ක්ද, ස්පෙෂල් 95 පෙට්‍රල් ලීටර එකට ඩිරම් 2යි ෆිල් 58ක්ද අය කරනු ඇති. E+91 පෙට්‍රල් ලීටර එකට ඩිරම් 2යි ෆිල් 51ක් හා ඩීසල් ලීටර එකට ඩිරම් 2යි ෆිල් 63ක් ලෙස නව මිල සඳහන්. මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කටයුතු වසර 5කින් අවසන් කිරීමට හැකි වෙතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි වසර 5 තුළ අවසන් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ 2015 අගෝස්තු මාස 4 වනදා ගිවිසුම් අත්සන් කර ආරම්භ කරන ලද මධ්‍යම අධිවේගී මාර්ගය වසර 10ක් ගත වී ඇතත් තවමත් අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
පළමු අදියර කඩවත සිට මීරිගම දක්වා දිවෙන අතර එහි ඉදිකිරීම් ප්‍රමාණයක් පසුගිය සමයේදී අඩාල වුණා. අන්තර් හුවමාරුවට සම්බන්ධ වන මීටර 500ක කොටස සඳහා මේ දිනවල ටෙන්ඩර් කැඳව ඇතැයි සඳහන් කළ ඒ මහතා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නොබෝ දිනකින් එහි ඉදිකිරීම් ආරම්භ කරන බව කියා සිටියා. පොතුහැර සිට රඹුකන දක්වා කොටසේ ඉදිකිරීම් ලබන වසරේ අවසන් කිරීමට හැකි බවත් ගලගිතර ප්‍රදේශයේ ඉදිවන කොටස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා තවත් මාස 6-7ක් ඇතුළත ටෙන්ඩර් කැඳවා ඉදිකිරීම් ආරම්භන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඒත් සමගින් අදට නියමිත රාත්‍රී පත්‍රිකා ෂෝ මේ නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.